නැවත පටන් ගමු. මම ඔබට කිව්වේ ඔබ සාපෙළ විභාගය ඇත්තටම ඊටාම සරලව කරන දෙයක්. ඒක අවිවාදයෙන් පිළිගන්න ඕනි. මොකද ඔබ හිතනවා ලොකු දෙයක් කරා කියලා. නමුත් මම කියන්නේ උසස් පෙළට සාපේක්ෂව ගත්තහම සාමාන්‍ය පෙළ කියන්නේ විෂයන් ගොඩක් තිබුණත් ඔබ අවුරුදු 11ක් ගත කරපු කාලයක අවුට්පුට් එක තමයි මෙන්න මේ සාපෙළ විභාග ප්‍රතිඵල. මේ වෙනකොට ඔබ සවිඥානිකව විෂයට ලිව්වනම් සාමාන්‍ය පෙළට ලිව්වනම් ඔබම ඔබගේ විභාග ප්‍රතිඵල දන්නවා කියලා මම විශ්වාස කරනවා. අපිට ඔබ විභාගයට ලිව්වේ යම් ආකාරයකින්ද ඒ ආකාරය සම්බන්ධයෙන් ඔබ දැනුවත් නම් ඔබ මේ වෙනකොට දන්නවා ඔබේ විෂය ප්‍රතිඵල කුමක් වෙයිද කියලා. ඒ අනුව ඔබ දැන් A level උසස් පෙළ මොකක්ද කරන්න යන්නේ? මම තෝරගන්න විෂය ධාරාව කුමක්ද කියන එක ඔබ තේරුම් ගන්න සහ ඔබ සිලෙක්ට් කරගන්න. තෝරා ගන්න දැන් මෙන්න අපි උත්සාහ කරනවා. එතකොට මෙතනදී මුලින්ම වැදගත් වෙන්නේ මොකක්ද? මේ තෝරා ගැනීම. මේ තෝරා ගැනීම තමයි ජීවිතේ වටිනාම තෝරා ගැනීම. අපි විසින් තනියම තෝරා ගන්නා දෙයක්. ඔබට gederin මඟ පෙන්වන්න පුළුවන්. අපි මේ කියන දේවල් වලින් ඔබට මඟ පෙන්වීමක් දෙන්න පුළුවන්. නමුත් අවසානයේදී අවසාන ප්‍රතිඵලය වන්නේ ඔබේ කැමැත්ත සහ ඔබේ පරීක්ෂණය. ඔබ පරීක්ෂා කරලා බලන්න ඕන. අපි කියන රිසර්ච් එකක් විදිහට ඔබ කරන්න ඕනේ මම මොකද්ද කරන විෂය ධාරාව කියලා. එතනදී ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙන්නේ ඔබේ කැමැත්ත. ඔබ කැමති නම් වෛද්‍යවරයෙක් වන්න. ඔබ දන්නවා ඔබේ වපසරිය මොකද්ද කියලා. මම නිකන් හිතුවොත් මට වෛද්‍යවරයෙක් වෙන්න බෑ. මට වෛද්‍යවරයෙක් වෙන්න බෑ කියලා මම පොඩි කාලෙදිම තේරුම් ගන්නවා. ඇයි මට වෛද්‍යවරයෙක් වෙන්න බෑ කියලා මම පොඩි කාලෙදිම තේරුම් ගන්නේ? තුවාලයක් දැක්කම කෑ ගහනවා. ලේ දැක්කම කලන්තේ දානවා. ඉතින් එහෙම කෙනෙක් අපි ගැලපෙනවද වෛද්‍යවරයෙක් වෙන්න? එතකොට අපි අන්න අපිට සුදුසු වෘත්තියක් තෝරාගන්නේ නැහැ. ඒතකොට මම දැන් කතා කර හිටියේ ඒ ලෙවල්. නමුත් මම කතා කරන වෘත්තියක් ගැන. ඒ කියන්නේ ඔබට පැහැදිලිවම තේරෙනවා ඔබේ උසස් පෙළ මත පදනම් වෙනවා යම් කිසි දවසක ඔබ කරන වෘත්තිය. ඒතර මම පොඩි කාලේ හිතන්නේ අනිවාර්යයෙන්ම මම ගුරුවරියක් වෙන්න ඕන කියලා. ඇත්තටම මම මගේ වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නේ ගුරුවරියක් විදිහට. මම හැබැයි තෝරගන්නේ ගණිත විෂය. මොකද ඒ මගේ කැමැත්ත. ගණිත විෂයෙන් උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ගණිත ගුරුවරියක් වෙලා තමයි මම පස්සේ කාලෙක අධ්‍යාපන අමාත්‍යාංශයට එකතු වෙන්නේ. එතකොට ඔබ බලන්න මගේ කැමැත්ත. මට ගුරුවරියක් වෙන්න ඕන. මම ගුරුවරියක් වුණා. තාමත් මම අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටියත් මම මෙතන ඉන්ස්ටිටියුට් ඔෆ් ඔලිම්පියාඩ් හිටියත් මම වැඩිපුරම දක්වන්නේ ගුරු වෘත්තියට තියෙන කැමැත්ත නිසා එවැනි වටපිටාවක තියෙන වැඩ කටයුතු. එතකොට මම ඔබට පැහැදිලිවම කියන්න උත්සාහ කරන්නේ ඔබේ කැමැත්ත කියන දේ වඩාම වැදගත් අවස්ථාවක් තමයි මෙතන. ඔබේ කැමැත්තට ඉඩ දෙනවා කියලා කියන්නේ ඔබ ජය ගන්නවා. ඔබට හිතෙනවා නම් කවදා හරි ව්‍යාපාරයක් කරනවා කියලා. මම ව්‍යාපාරයක් කරනවා. ඔව් ඔබ ගණිතාංශයෙන් විභාගයට ලිව්වත් මේ ආර්ථික විද්‍යාව කරත් ඔබ ටෙක් කරත් තාක්ෂණ විෂය කරත් කලා ධාරාවෙන් කරත් ඔබට ව්‍යාපාරයක් කරන්න ආරම්භ කරන්න පුළුවන්. නමුත් ඔබ වැඩිපුරම ඔබට පුළුවන් නම් ආර්ථික විද්‍යාව පැත්තෙන් යම් කිසි දෙයක් කරන්න ඒ ලෙවල් තෝරගන්න ඔබ විශේෂ සුදුසුකමක් ඇති කරගන්නවා ව්‍යාපාරයක් ගොඩනගන්න. මේ විදිහට අපිට මේ කතාව ගලාගෙන යනකොට
මම මුලින්ම කිව්වා වගේ මුලින්ම ඔබේ කැමැත්තට ඉඩ දෙන්න. ගුරුවරයෙක් වෙන්න කැමති නම්, වෛද්‍යවරයෙක් වෙන්න කැමති නම් අපි දන්න වෘත්තියන් ටික ඒකනේ. මොනවාද තව? ගුරුවරයෙක් වෙන්න පුළුවන්, වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තව අපිට පුළුවන් ඉංජිනේර කෙනෙක් වෙන්න. අපි කැමති අපේ එදිනදා ජීවිතේ හරි ඉක්මනින් ඇහෙන දේවල් ටිකක් තමයි ඔය. ලෝයර් කෙනෙක් වෙන්න පුළුවන්. තව මොනවාද අපිට ගන්න පුළුවන්? pharmacist, chemistries ඔය වගේ විෂය ධාරාවන් අපිට වෘත්තියක් තෝරගන්න පුළුවන් යම්කිසි විෂය ධාරා තුලින්. එතකොට මම මුලින්ම බලන්නම් අපේ ලංකාවේ මොනවද තියෙන විෂය ධාරාවන් ටික කියලා. ඔබ මේ වෙනකොට මේ ටික දන්නවා. එහෙම නේද? ඔබ මේ වෙනකොට මේ විෂයන් ටික දන්නවා. මොකද්ද? අපි ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව සහ සංයුක්ත ගණිතය කරන්නේ සයන්ස් කියන විද්‍යාව කියන ක්ෂේත්‍රයට අදාළව. එතකොට මේකේ කොටස් දෙකක්, මේකේ විෂයන් දෙකක් අනිවාර්යයි. ඒ මොකද්ද? භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව. භෞතික විද්‍යාව සහ රසායනික විද්‍යාව පොදුයි. ඔබට විද්‍යාව බයොලොජි අපිට තෝරගන්න පුළුවන්. එහෙම වුණොත් ඔබ යන්නේ බයොලොජි පැත්තට, ජීව විද්‍යාව පැත්තට. ඔබ තෝරගත්තොත් සංයුක්ත ගණිතය, කම්බයින්ඩ් මැත්ස්, ඔබ යන්නේ ගණිත විෂය ධාරාව පැත්තට. මේක හරි සරල කාරණාවක්. සයන්ස් තෝරගනිද්දී හතරම හරිම සරල කාරණාවක්. ඔබ බයෝ තෝරගන්නවා, එහෙම නැත්නම් මැත්ස් තෝරගන්න. හැබැයි ඔබ කොමර්ස් තෝරගන්නවා නම්, වාණිජ විෂය ධාරාව තෝරගන්නවා නම් ඔබට තව ටිකක් මීට වඩා හිතන්න වෙනවා. මොකද විෂය ප්‍රමාණය වැඩි. විෂය ප්‍රමාණය වැඩි. මොනවද එතකොට මේකේ තියෙන විෂයන්? accounting තියෙනවා, ව්‍යාපාර අධ්‍යයනය, ඊළඟට economics, geography, ඊළඟට තොරතුරු තාක්ෂණය, ICT, කෘෂි විද්‍යාව වගේ විෂයන් ගොඩක් අපිට ආර්ථික විද්‍යාව කරනකොට, වාණිජ විෂයන් කරනකොට හම්බ වෙනවා. එතකොට දැන් අපි ඉස්සෙල්ලා කතා කරානේ මොකක්ද? වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්, ඉංජිනේර කෙනෙක් වෙන්න පුළුවන්, මේ වගේ දේවල්. අපිට විශේෂම තැනකට යන්න පුළුවන්. ඒ තමයි විද්‍යා විෂය ධාරාව කරොත් විශේෂම තැන තමයි වෛද්‍යවරයා. කම්බයින්ඩ් මැත්ස් කරොත් යන්න පුළුවන් ඉහළම තැන තමයි ඉංජිනේර. නැත්නම් ලෙක්චරර්. ඒ විදිහට. එතකොට අපි බලමු මේ ආර්ථික විද්‍යාව වාණිජ විෂය කරොත් ඔබට මොකද්ද කරන්න පුළුවන්? අපිට මූල්‍ය ආර්ථික උපාධියක් ගන්න පුළුවන්. මූල්‍ය ආර්ථික උපාධියක්, මූල්‍ය ඇනලිසිස්, ෆයිනෑන්ෂියල් ඇනලිසිස් කියන දේවල් වලින් අපිට මහ බැංකුව වගේ ස්ථානවල සේවයට යන්න පුළුවන්. එතකොට එතන අපිට වෘත්තියක් ගොඩ නැගෙනවා. ඒ කියන්නේ ෆයිනෑන්ෂියල් ඉකොනොමික් ඩිග්‍රීස් කියන එක ලෝකයේ දැන් විශේෂ අවස්ථාවක් වෙලා තියෙන්නේ. ෆයිනෑන්ෂියල් ඉකොනොමික්ස් ඩිග්‍රීස් කියන උපාධි වර්ග. ඒ කියන්නේ ආර්ථික විද්‍යාවට අදාළ වාණිජ විෂයන් කරන්න වෙනවා. මෙන්න මේ වගේ ෆයිනෑන්ෂියල් පැත්තට යන්න නම්. ඒතර මේක ඔබ කැමති නම් ඔබට තව මොකද්ද? තොරතුරු තාක්ෂණය කියන විෂයත් එකතු කරගෙන මේකට තව ඔබේ හැකියාව වර්ධනය කරගන්න පුළුවන්. ඊට අමතරව අපේ තියෙනවා කලා විෂය ධාරාව. කලා විෂය ධාරාව අපි තෝරගන්නවා නම් අපිට ඉහළටම යන්න පුළුවන්. ඇත්තටම විශ්වවිද්‍යාල කතිකාචාර්යවරු, ඒ වගේම විශේෂ දේවල් තියෙනවා. ලෝයර් කෙනෙක්, නීතිඥවරයෙක් වෙන්න පුළුවන් අවස්ථාව අපිට ලැබෙනවා. ඉතින් ගණිතය කරලා නීතිඥ කෙනෙක් වෙනවන්නත් පුළුවන්. මොකද ලෝ එන්ට්‍රන්ස් එක්සෑම් එකේදී අපිට ඒකට බාධාවක් වෙන්නේ නැහැ. නමුත් ඔබට විශ්වවිද්‍යාල ප්‍රවේශයේදීම
ඔබට යන්න පුළුවන් නීතිඥ තැනකට ඔබ කලා විෂය ධාරාවෙන් හොඳම ඉසෙඩ් ස්කෝර් එකක් ලබා ගත්තොත්. ඉතින් ඒක තෝරා ගැනීම ඔබේ කැමැත්ත තියෙනවා නම් මොනවටද? තර්ක විද්‍යාව, අපි කියන්නේ ලොජික්, අපි ලොජික් කරලා එහෙම නැත්නම් තව ලැන්ග්වේජ් එකක්. ඒකට විශේෂයෙන්ම කියන්න පුළුවන් කලා විෂය ධාරාවේ දැන් තියෙනවා ගණිත විෂයක් කම්බයින් මැත්ස් වලට වඩා රළු නැති. නියම වචනය රළු නැති. ඔබ අකමැති නම් ගණිතය තෝරගන්න කම්බයින් මැත්ස් සංයුක්ත ගණිතය තෝරගන්න. ඒක ලොකු වෙයිට් එකක් තියෙන එකක් කම්බයින් මැත්ස් කියන්නේ. ඊට වඩා සරලව ඔබට කරන්න පුළුවන් විෂයක් තමයි ගණිතය කියන්නේ. ඒ ගණිතයේ විෂයත් එක්ක ඔබට කලා විෂය හදාරන්න පුළුවන්. එතනින් ඔබට නීතිඥ වෘත්තියට පිවිසෙන්න පුළුවන්. ඉතින් මම කියන්නේ ගණිතය කරන්නම කියලා. මම ගණිතය කරපු නිසා මං සහ ඒ යම්කිසි තෝරා ගැනීමක් කරනවා නම් ඒ වගේ විෂයකදී ඔබ බලන්න ඔබේ පාසලේ තියෙනවද? ඔබට පෞද්ගලික පන්ති හොයා ගන්න පුළුවන්ද? ඔබට YouTube නරඹන්න අවස්ථාව තියෙනවද? බහුලත්වය සම්පත් බහුලත්වය පිළිබඳත් ඔබ හිත යොමු කරන්න ඕන මේ වගේ විෂයන් තෝරගන්නකොට. ඊට පස්සේ අපි ගත්තාම ඔබට පේනවා අපේ තාක්ෂණික විෂය ධාරාව. තාක්ෂණික විෂය ධාරාවෙත් සයන්ස් වල වගේම කොටස් දෙකකට අපිට තෝරගන්න පුළුවන්. එකක් ඉන්දියානු තාක්ෂණ විද්‍යාව, ඊළඟට බයෝ සිස්ටම් ටෙක්නොලොජි කියන දෙක. අනිත් විෂයන් ඒකේ සයන්ස් ෆෝ ටෙක්නොලොජි, ICT, ජෝග්‍රෆි, ඇග්‍රිකල්චර් කියන විෂයන් පොදු වෙනවා. අර කියන ඉංජිනේරින් ඇන්ඩ් ටෙක්නොලොජි ඇන්ඩ් බයෝ සිස්ටම් ටෙක්නොලොජි විතරයි මෙතනදී වෙනස් වෙන්නේ. නමුත් වෘත්තිය අතෙන් ගත්තාම ලොකු වෙනසක් මේ දෙකේම තියෙනවා. දැන් මේ තියෙන්නේ අපේ විෂය ධාරාවන් ටික. අපිට තෝරගන්න තියෙන විෂය ධාරාවන් ටික. ඔබ යම් කිසි වෙලාවක හිතෙනවා නම් මම A level කරන්නේ නැහැ. මම විශ්වවිද්‍යාලයකට ඇතුල් වෙනවා කියලා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ තියෙනවා ඔබට ෆවුන්ඩේෂන් කෝස් එක කරලා උපාධියට ඇතුල් වෙන්න. ඒ වගේ අවස්ථාවන්තුත් අපිට තියෙනවා. හැබැයි මම යෝජනා කරන්නේ මම විශ්වාස කරන්නේ සහ මම ධෛර්යමත් කරනවා ඔබ හැමෝමම A level විෂය ධාරාව ඔබ එකම වතාවක් හෝ කරන්න. ඒ තුලින් ඔබේ ධාරිතාවය වැඩි වෙනවා කියලා. ඒක මම පෞද්ගලිකව විශ්වාස කරන දෙයක්. යම් කිසි දරුවෙක් A level විභාගය කරන කාල පරිච්ඡේදයේදී තමන්ගේ ධාරිතාවය තමන්ට වැඩ කරන්න පුළුවන් වීමේ හැකියාව වැඩි කර ගන්නවා සහ සිස්ටමැටික් වෙනවා. තමන් හිතන්න පුළුවන් විදිහ වෙනස් කර ගන්නවා. මොකද ඒකම කියන්නේ මේ අවුරුදු දෙක ඊටාම විශේෂ අවුරුදු දෙකක් අපේ බොහෝ දේවල් අපේ වටපිටාවේ තියෙන පරිසරයේ තියෙන බොහෝ දේවල් වලට අපි තාම සංවේදී මිනිස්සු. නමුත් අපේ ඒ සංවේදීකම චුට්ටක් අඩු කරගෙන Tamanට අදාළ කාර්යයට අපිට මේ මොකද්ද වෙන්න ඕන? අනුගත වෙන්න වෙනවා. දැන් මම මේ සංවේදීකම අඩු කරගන්න කියලා කියන්නේ අපි මිනිසුන්ට දක්වන සංවේදීකමද? නෑ. වැස්ස දවසට පාඩම් කරන්නේ නෑ කියන ඊටාම සංවේදී ගතියක් තියෙනවනේ අපේ. අන්න ඒ වගේ දේවල් අපේ ඈත් වෙනවා. ඈත් කරගන්න වෙනවා. වැස්සදාට අපිට එළියේ වරදසා අපි පාඩම් කරනවා. ඊළඟ කරන්ට් එක ගියොත් අපි ඒකට සංවේදීනේ. ටක් ගාලා පොත ගහලා නිදා ගන්න. ඉතින් එහෙම වෙන්න බෑ. ඉටිපන්දමක් හරි අරගෙන පාඩම් කරන්න වෙනවා. ඒක තමයි මම කියන්නේ අර ඊටාම සංවේදී ගතිය අපේ අඩු කරගන්න වෙනවා. යාළුවෝ හැමෝම එකතු වෙලා ඉතින් ට්‍රිප් එකක් යනවා. ඉතින් ආදරණීය දුවේ පුතේ අත්‍යවශ්‍ය නම් ඔබට හිතෙනවා නම් හුඟ දවසක් පාඩම් කරා මං චුට්ටක් එළියට යන්න ඕන කියලා ඒ වගේ ගමනක් ගියාට කමක් නැහැ. ඉතින් තියෙන හැම ට්‍රිප් එකක්ම මේ අවුරුදු දෙක තුන දාගන්න එපා. මේ අවුරුදු දෙක තුන ටාගට් කරන්න හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න. මොකද මේ ඔබ ගත කරන කාලය නැවත ලැබෙන්නේ මේ අවුරුදු දෙක තුල. මේ අවුරුදු දෙක තුල තමයි ඔබේ දෙමාපියන් යම් කිසි දෙයක් ඔබෙන් බලාපොරොත්තු වෙනවා නම් ඒක සාක්ෂාත් කළ දෙන්න තියෙන එකම අවස්ථාව.
ඒක මග අර ගන්න එපා අර වගේ දේවල් විතර. අන්න ඒ ටික තමයි මම කිව්වේ ඔබට සංවේදීකම පොඩ්ඩක් අඩු කරගන්න වෙනවා කියලා. මොකද ඔබ යාළුවන්ට හරිම සංවේදී නේද? ඉතින් අපි හිතනවා ඔව් අනේ යාළුවෝ කතා කරා මං යන්නම ඕන කියලා. එහෙම නෑ. මොන දෙයක් නෑ. මං කිව්වේ වැස්සට සංවේදී වෙන්න බෑ. අද අවුවයි අද ක්ලාස් යන්න බෑ. අද පාඩම් කරන්න බෑ. එහෙම නෑ. මෙන්න මේ ටිකක් අඩු කරගෙන අපි සෑදී පෑදී ඉන්න ඕන අපේ ගමන යන්න. එතකොට ඔබ හිතන්න ඔබ දැන් තෝරගත්තා කියලා හිතන්න යම්කිසි විෂයක්. මම යනවා ඔබ සයන්ස් කියන විද්‍යාව කියන විෂය ධාරාවට ඇතුල් වුණා කියලා හිතලා. එහෙම ගියොත් ඔබට කොයිතරම් දේවල් තියෙනවද මේ මම කතා කරන්නේ ලංකාවේ තියෙන විෂය ධාරාවන් පිළිබඳ පමණක් නෙමෙයි. වෘත්තීයන් පිළිබඳ පමණක් නෙමෙයි. අපිට බොහෝමයක් තියෙනවා අපි ග්ලෝබල් සිටිසන් නේ 21 වෙනි සතවර්ෂයේ ඉන්න ග්ලෝබල් සිටිසන්ස්ලා තමයි අපි. එහෙම නේද? එතකොට අපි ඉගෙන ගන්න ඕන අපි වෘත්තීය තෝරගන්න ඕන අපේ තියෙන රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට පමණක් නෙමෙයි අපිට ඊට එහා යන්න පුළුවන් කියලා හිතලා. එතකොට ඔබ මුලින්ම විද්‍යා විෂය ධාරාවෙන් ජීව විද්‍යාව තෝරගත්තා නම් අපිට යන්න පුළුවන් MBBS වලට, ඒ කියන්නේ වෛද්‍ය උපාධියකට, ඒ වගේම ඩෙන්ටිස්, ඒ ටික ඔබ දන්නවා පෙරාදෙණි විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය, රුහුණු විශ්වවිද්‍යාලය මේ හැමතැනම තියෙන ටික, ෆාමසිස්ට්. ඊළඟ එක ෆාමසිස්ට්. බයෝ මෙඩිකල් සයන්ටිස්ට්. මේ වගේ දේවල් වලට යන්න පුළුවන්. බයෝ ටෙක්නොලොජිස්ට්, එන්වයරන්මන්ටල් සයන්ටිස්ට්, මෙරියන් බයොලොජිස්ට්, microbiologist, nutritionians, psychotherapist, ඔය වගේ විද්‍යා විෂයන් වලින් අපිට යන්න පුළුවන් විශේෂ වෘත්තීය ප්‍රමාණයක් තියෙනවා. මම මේකට අලුතෙන් එකතු කරනවා මෙඩිකල් ඉන්ජිනියරින් කියන කොටස. දැනට මොරටු විශ්වවිද්‍යාලයේ තියෙනවා. ඒ වගේම අනිත් විශ්වවිද්‍යාලවල පිටරට විශ්වවිද්‍යාල විශේෂයෙන්ම නවීන තාක්ෂණය යොදාගෙන අපි කොහොමද රෝගී සුව කරන්නේ කියන මාතෘකාවට තමයි මේ වෘත්තීය සම්බන්ධ වෙන්නේ මොඩර්න් මෙඩිසින් කියන එක. එතකොට අපි ලංකාවේ අහන්න නැති විෂයන් ටිකක් තමයි අන්න ඒ ටික මේ වෘත්තියන් ලෝකයේ තියෙනවා. ඊට අමතරව ඔබ දන්නවා ඇති බයෝ කරාම කෙනෙක්ට කොස්මටික් පැත්තෙන් මොකද අපි කෙමිස්ට්‍රි කරනවා කොස්මටික් පැත්තෙන් අපිට වැඩ ගොඩක් කරන්න පුළුවන්. දැන් ඉන්න මිනිස්සු හරි කැමතිනේ ලස්සන වෙන්න, සුදු වෙන්න. ඉතින් බයෝ කෙමිස්ට්‍රි කරපු කෙනෙක්ට, බයොලොජි කරපු කෙනෙක්ට මෙන්න මේ පැත්තේ කොස්මටික් ව්‍යාපාර වලට, කොස්මටික් සොයා ගැනීම වලට එකතු වෙන්න පුළුවන්. ඒ වගේම බයෝ කරපු අයට තව අවස්ථාවක් තියෙනවා. දැන් අපි දැන් හිතමුකෝ අපි හැම දෙයකටම මුණ දෙන්න ඕනනේ. අපිට ડોක්ටර් කෙනෙක් වෙන්න බැරි නම් නර්ස් කෙනෙක් වෙන්න පුළුවන්. නර්ස්ලට ලංකාවේ නෙමෙයි පිට රටවල් වල පුදුමාකාර ඉල්ලුමක් තියෙනවා. ඕස්ට්‍රේලියාව, UK, නිව්සීලන්ත මේ හැමතැනම ශ්‍රී ලංකාවේ නර්ස් කියන කෙනාට හොඳ මොකද්ද? වැටුපක් ලැබෙනවා. ඒ වගේම හොඳ පිළිගැනීමක් තියෙනවා. හැබැයි මම කියන්නේ හැමෝටම නර්ස් කෙනෙක් වෙන්න පුළුවන් කියලා. ඊටාම කැපවීමක් තියෙන්න ඕන, අදිෂ්ඨානයක් තියෙන්න ඕන සහ හිතේ සහකම්පනය කියන එක උපරිමෙන්ම තියෙන්න ඕන. හම්බ කරන්න විතරක් මේ රැකියාව ගැලපෙන්නේ නැහැ. ඉතින් අපිට ડોක්ටර් කෙනෙක් වෙන්න බැරි වුණත් අපිට පුළුවන් නර්ස් කෙනෙක් වෙන්න. ඒ වගේම ලංකාවේ අවස්ථා තියෙනවා ඒකට. විශේෂයෙන්ම නර්ස්ලා කියන කණ්ඩායමට හොඳ වැටුපක් ලංකාවෙදිත් හිමි. ඒ වගේම මං කිව්වා වගේ ලෝකේ කොහෙත් මේ නර්ස් කියන වෘත්තියට හොඳ පිළිගැනීමක් තියෙනවා සහ ඒ වගේම ලොකු කැපකිරීමක් කළ යුතු වෘත්තියක්. ඊට අමතරව ෆාමසිස්ට් කියන කෙනාටත් ඒ විදිහටම තමයි ලොකු කාර්යයක් තියෙනවා.
කරන්න ඒ වගේම ගෝබලි ගත්තාම අපි ජාත්‍යන්තරව ගත්තාම හොඳ ඉල්ලුමක් තියෙන වෘත්තීය භාවයක්. ඊට පස්සේ අපි ගත්තොත් දැන් අපි කියවනේ කම්බයින් මැත්ස් පැත්තට යන්න ඕන කියලා. ඒකෙන් ගත්තාම අපිට කම්බයින් මැත්ස් එක්ක ඔයගොල්ලෝ කරොත් ICT ඒ වගේ දේවල් අලුතෙන්ම අපිට හිතෙනවා software engineering කරා නම් හොඳයි කියලා. දැන් සමහර අය කියනවා ඉතා විවාදාත්මක කතා මේ දවස්වල තියෙනවා. සමහර අය කියනවා AI නිසා software engineering කියන වෘත්තීය නැති වෙන්න යන්නේ කියලා. වෙන්න පුළුවන්. software engineer කෙනෙක් software ඉගෙන ගත්ත දේ AI වලින් replace වෙනවා. ඔව් අපි හොයන්න ඕන අපි predict කරන්න ඕන කොයි වෘත්තීයද predict replace වෙන්නේ AI ගෙන් කියලා. නමුත් අපිට පුළුවන් ඔබ physical science සහ combined maths ICT කරා නම් ඔබට පුළුවන් විශේෂ වෘත්තීන් වලට යන්න. ඒ තමයි data scientist. data scientist කියන්නේ ලෝකයේ විශාල වෙනසක් කරන්න පුළුවන් වෘත්තියක්. ඒ වගේම data scientist වැටුප විශාල වැටුපක් හිමි වෙන වෘත්තියක්. ඒ වගේම data scientist කියන්නේ ලොකු සේවාවක් කරන කණ්ඩායමක්. ඊට පස්සේ robotic engineer, aerospace engineer මේ වගේ බොහෝ දේවල් ගණිතාංශයෙන් ICT එක කරාම ඔබට යන්න පුළුවන්. ඒකට ඔබට අවශ්‍ය වන්නේ බේසික් ඩිග්‍රී එක විතරයි. හැම වෙලාවෙම තමන්ගේ බේසික් ඩිග්‍රී එක මොකක්ද කියලා තීරණය කරගන්න වෙනවා. අපි තන ඉංජිනේරින් ඩිග්‍රී එකක් තියෙන කෙනෙක්ට data scientist කෙනෙක් වෙන්න පුළුවන්. එයාගේ MSc එක data science වලින් කරා නම් ඉතින් එතකොට එයා data scientist. මේ විදිහට අපිට තමන්ගේ වෘත්තීය මාර්ගය මූලික උපාධියකින් පස්සේ හදාගන්නා වෙනත් පශ්චාත් උපාධි වලින් වෙනස් කරගන්න පුළුවන්. ඔටෝමේටිව් ඉංජිනේරින්, නියුක්ලියර් සයන්ටිස්ට් මේ හැම ගොඩක් ඒවා අපිට කරන්න වෙන්නේ මෙච්චර විශේෂ තනතුරු වලට යන්න පුළුවන් වෙන්නේ ඔබේ බේසික් ඩිග්‍රී එක. සාමාන්‍යයෙන් ඔබ ලබා ගන්නා ප්‍රථම උපාධියෙන් පසුව ඔබ ලබා ගන්නා පශ්චාත් උපාධි තුලින්. ඒ වගේම සර්වේයර් කෙනෙක් වෙන්න පුළුවන්. සර්වේයර් ලංකාවේ තියෙනවා ගණිතාංශයෙන් උසස් පෙළ සමත් වුණාම යන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒ කියන්නේ සබරගමු විශ්වවිද්‍යාලයට. එතනින් එහාට අපේ සර්වේ ඩිපාර්ට්මන්ට් වලට වෙනම විභාගයක් හරහා බඳවා ගැනීමත් කරනවා. ඒකත් ඊටාම හොඳ සහ සේවාවක් ලබා දී හැකි වෘත්තියක් විදියට අපිට සලකන්න පුළුවන්. ඔබ මොනවා කිව්වත් අපි මොනවා කිව්වත් ලෝකේ හැම තැනකදීම තමන් කරන සේවාව තමන් කරන වෘත්තිය යම් කිසි විදිහකට තමන්ගේ සමාජීය මට්ටම රඳවා ගන්න බලපානවා. අපි සමහරවිට කියනවා වෙස්ටර්න් කන්ට්‍රීස් වල මේවා නැහැ කියලා. නමුත් මං ආශ්‍රය කරන මම ගිය රටවල් වල මම දැකලා තියෙනවා හරි ආඩම්බරයෙන් තමයි මේ දෙමාපියෝ තමන්ගේ දරුවා ડોක්ටර් කෙනෙක් නම්, data scientist කෙනෙක් නම්, optical engineer කෙනෙක් නම් ඉතාලම ආඩම්බරයෙන් තමයි ඒක කියන්නේ. ඒක වෙස්ටර්න් කන්ට්‍රීස් වල එහෙම නෑ. ලංකාවේ විතරයි මෙහෙම තියෙන්නේ කියලා කියනවා නම් ඒක නොදැනුවත්කම කියලා තමයි මම කියන්නේ. ඉතින් මේක ලෝකේ කොහෙටත් පොදුයි. ඔබ කරන වෘත්තීය ඔබේ earning කියන එක. learning සහ earning කියන දෙක ඊටාම එක ළඟින් යන දෙකක්. ඒ වගේම සමාජ තත්ත්වයටත් බලපාන සහ පිළිගැනීමට ලක් වෙන කරුණක්. ඉතින් ඒක ඊටාම සරල විදිහට ගන්න එපා කියන එක තමයි මම නැවතත් ඔබට පැහැදිලි කරන්නේ. ඉතින් ඔබ විශේෂයෙන්ම මේ බයෝ විද්‍යා විෂයන් කරලා කෙමිස්ට්‍රි පැත්තෙන් කරොත් ඔබට කෙමිස්ට්‍රි රසායන විද්‍යාවට අදාළ ගොඩක් තියෙනවා වෘත්තීන්. එකක් තමයි අපි මම ඔයගොල්ලෝ කිව්ව කලින් කොස්මෙටික් සයන්ටිස්ට් කියන එක. ඊළඟට ඔබට තව තියෙනවා රිසර්ච් සයන්ටිස්ට්
අපිට කරන්න පුළුවන් ගොඩක් රිසර්ච් කරන අය මේ කෙමිස්ට්‍රි විෂය ධාරාව රසායනික විද්‍යාව විෂය කරපු අය මොකද බෙහෙත් හොයාගන්න යම් කිසි රෝග පිළිබඳ හොයන්න ඔබ හිතන්න වකුගඩු රෝගය පිළිබඳ අනුරාධපුරයේ පැත්තේ තියෙන රෝගය පිළිබඳ අපි පරීක්ෂණ කරනවා නම් ඒ තෝරාගන්නේ කෙමිස්ට්‍රි විෂය සම්බන්ධ උපාධියක් එහෙම නැත්නම් A level විෂය කෙමිස්ට්‍රි වලින් හොඳට සමත් නම් ඔබට ඒ වගේ පැත්තකට ඔබේ කැමැත්තක් තියෙනවා නම් රිසර්ච් පැත්තට කෙමිස්ට්‍රි වලින් ගොඩක් රසායන විද්‍යාව පැත්තෙන් ගොඩක් අවස්ථා ඔබට තියෙනවා. ඒ වගේම මම කලින් කිව්වා වගේ කොස්මටික් සයන්ටිස්ට් කියන එකක් තියෙනවා. ඒ වගේම පෙට්‍රෝලියම් කෙමිස්ට් කියලා කියන්නේ ඔබ දන්නවා මෑත කාලයේ රීසයික්ලින් කියන එක ඉතාමත්ම ජනප්‍රිය මාතෘකාවක් සහ ව්‍යාපාරයක්. එතකොට මේ පොලිතින් අරගෙන කොහොමද අපි නැවතත් පෙට්‍රල් හදන්නේ මේවා ඊටාම තාක්ෂණික කරුණු මෙන්න මේ කෙමිස්ට්‍රි කරපු අයට තමයි මේ මැෂින් නිපදවන්න පුළුවන් වෙන රටවල් වල ඇත්තටම බයෝ මේ ප්ලාන්ට් විදිහට පෙට්‍රෝලියම් ප්ලාන්ට් විදිහට හදලා තියෙනවා. ඉතින් තාමත් ලංකාවේ මේ දේවල් අලුත්. නමුත් අපිට යම් කිසි දවසක මම කියන්නේ මෑත කාලේම මෙන්න මේ ක්ෂේත්‍රවලුත් දැක ගන්න පුළුවන්. ඉතින් කෙමිස්ට්‍රි පැත්ත කරන අයට ගොඩක් ලොකු වටිනාකමක් ලැබෙනවා. කෙමිස්ට්‍රි කියන විෂය රසායනික විද්‍යාව කියන විෂය ඔබ අහලා ඇති ලෝකයේ ඊටාම වැදගත්ම විෂය බවට තව නොබෝ කලකින්ම පැමිණෙනවා. ඉතින් ඔබ දැනගන්න ඕනි මොනවද දැන් නැති වේගෙන යන්නේ සහ මොනවද දැන් උඩට එන විෂයන් කියලා. මම මේ කතා කරේ සයන්ස් ජීව විද්‍යාව සයන්ස් කියන විද්‍යාව ශාස්ත්‍රයෙන් ගියා නම් ඊට අමතරව අපිට කතා කරන්න පුළුවන් ආපහු මැත්ස් ගත්තොත් ගණිත විෂය පැත්තෙන් ගත්තොත් මම කලින් කිව්වා ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන පැත්තට ඔබට යන්න පුළුවන්. ඒ වගේම ආකිටෙක්චර්, ක්වොන්ටිටි සර්වේ, ඩිසයිනින්, STEM එඩියුකේටර් කියන පැතිවලට ඔබට ගමන් කරන්න පුළුවන්. ඉතින් මේ ඇත්තටම මේ මාතෘකාව ඉතාම පුළුල් මාතෘකාවක් පැයකින් කතා කර නිම කළ නොහැකි මාතෘකාවක්. ඔබ දන්නවා මම ඉක්මනින් කතා කරන්නේ ඒකයි. ඔබ දන්නවා මවුරටුව විශ්වවිද්‍යාලයේ ප්‍රධාන විෂය උපාධි වලට අමතරව ක්වොන්ටිටි සර්වේ QS කියන විභාගය ආකිටෙක්චර් කියන එක ඩිසයිනින් කියන උපාධි තුනම වෙනම නැවත විභාගයක් තිබිලා ඔබගේ ඇපිටියුඩ් ටෙස්ට් එකක් තියලා ලබා ගන්න ඔබේ ලකුණු අනුව ඔබ සුදුසුකම් ලබනවා මේ ඇපිටියුඩ් ටෙස්ට් එකට ලියන්න. ඉතින් ගණිත අංශයෙන් ඔබ තෝරගත්තොත් ඔබට ඒ වගේ පැතිවලටත් යන්න පුළුවන්. එහෙනම් ගණිත අංශයෙන් තෝරා ගණිතي ලොකු පරාසයක් තියෙනවා. මම ගණිතය කරපු නිසා නෙමෙයි මම මෙහෙම කියන්නේ. ඔබට ඕනම තැනක ඕනම අවස්ථාවක් ලබා ගන්න පුළුවන් මෙන්න මේ ගණිත අංශය තෝරා ගත්තොත්. හැබැයි මම මගේ ආදරණීය දුවල පුතාලගෙන් ඉල්ලීමක් කරනවා. ඔබ හිතනවා නම් මේ අවුරුදු දෙක ඇතුළතදී ඔබට ඒකටම ફોકસ කරන්න බැරි නම් අනේ දෙයියනේ කියලා මේ ගණිත විෂය තෝරගන්න එපා. මේක යම් කිසි කැපකිරීමක් උනන්දුවකින් කළ යුතු විෂයක්. ඒ නිසා දෙමාපියන්ගේ සල්ලි, ඔබේ කාලය, ඔබේ ශ්‍රමය සහ ඔබේ වටපිටාවේ ඉන්න හැමෝගෙම දෙයක් තමයි අවසානයේ ඔබේ ප්‍රතිඵලය වෙන්නේ. ඒ නිසා ඒකට සූදානම් නැත්තම් ඒ කැපවීම දෙන්න සූදානම් නැත්තම් මේ කියන විෂය කරන්න එපා. ඊළඟට අපි ගත්තොත් මල්ටි ඩිසිප්ලිනරි අපිට හම්බ වෙනවා සයන්ස් කියන එක. සයන්ස් වලින් අපිට ලෙක්චර් කෙනෙක් වෙන්න පුළුවන්. ඊළඟට සයන්ටිස්ට් රයිටර් කෙනෙක් වෙන්න පුළුවන්. රිසර්ච් කරන්න පුළුවන් රිසර්ච් ඩෙවලොප්මන්ට් ආයතන තියෙනවා ලංකාවේ. ඊළඟට රයිටර් කෙනෙක් අනිවාර්යයෙන්ම ඊළඟට පොලිසි ඇනලිසිස් සයන්ස් බේස් කරගෙන ඊළඟට පරිසර
උපදේශක තනතුරු වලට එන්න පුළුවන්. health and safety officersලා වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබට science ඉගෙන ගත්තොත් entrepreneur කෙනෙක් වෙන්න පුළුවන් based on science. science මත පදනම් කරගෙන මෙහෙම වෙන්න පුළුවන්. ඊට අමතරව මම විශේෂයෙන් සඳහන් කරන්න ඕන STEM educator කියන එක ලෝකයේ ගෝලීය වශයෙන් විශේෂයෙන්ම කාන්තාවන්ට විශ්වවිද්‍යාලවල බොහෝ විශ්වවිද්‍යාලවල උපාධිය සඳහා පවා ශිෂ්‍යත්ව ප්‍රදානය වෙන විෂය ධාරාවක්. එතකොට ඔබ කරලා තියෙනවා නම් ටෙක්නොලොජි එහෙම නැත්නම් ගණිතාංශයෙන් ඔබ අනිවාර්යයෙන්ම සුදුසුකමක් වෙනවා. මෙන්න මේ STEM educator කියන ශිෂ්‍යත්ව සඳහා අයදුම් කරන්න. ඔබ දන්නවා ඇති මේ A level කරලා ඉවර වුණාම විශේෂයෙන්ම පිටරට විශ්වවිද්‍යාලවලට ලංකාවෙන් ගොඩක් දරුවන්ව ශිෂ්‍යත්ව හරහා එහෙට ගන්නවා. ඒ අවස්ථාවන් බොහෝමයක් ඇත්තටම ලංකාවේ අපි දැනුවත් කිරීමේ ප්‍රමාණය අඩු නිසා මේ අවස්ථාවන් ලංකාවේ දරුවන්ට මග ඇරෙනවා. ඒ නිසා දුවේ පුතේ A level කරන කාලයේදීම මේ වගේ දේවල් වලට මේ ශිෂ්‍යත්ව විභාග ශිෂ්‍යත්ව හිමි කරගන්න ඔබ මොනවද කළ යුත්තේ කියලා පොඩ්ඩක් හොයලා බලන්න. මම ඒක ආයේ තව විනාඩි මේ සාමාන්‍ය කතා බහ ඉවරුනහම ඔබට පෙන්වන්නම් ඔබ මෙන්න මේව කරොත් මෙන්න මෙවැනි ශිෂ්‍යත්ව සඳහා ඔබ හිමිකම් ලබනවා කියලා. මම ටිකක් වේගයෙන් යන්නම් පොඩි කාලයක් තියෙන නිසා. සයන්ස් අපි කතා කරා. ඊට පස්සේ සයන්ස් කරොත් මොනවද තියෙන higher education institutes කියලා බැලුවාම University of Colombo, පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඒ වගේම කැලණිය සී ජයවර්ධනපුර ජෙෆ්නා ඒ වගේම KDU එක තියෙනවා. ඔබේ MBBS එක ගන්න. ඊට අමතරව මම කිව්වා වගේ nursing degrees ගන්න පුළුවන්. ලංකාවේ හිමිකම තියෙනවා දැන් අපිට. ඊළඟට engineering ගත්තාම University of මොරටුව ප්‍රධානම එක. ඊට අමතරව පේරාදෙණිය, රුහුණ, ජෙෆ්නා, NDT ඔබ දන්නවා ඒක national diploma එකක්. ඊට අමතරව ETI කියලා කියන්නේ කටුනායක තියෙන තාක්ෂණික ආයතනයෙන් ඔබට ඩිප්ලෝමා එකක් ලබා ගන්න පුළුවන්. ඒක টොප් අප් කරන්න පුළුවන් විවෘත විශ්වවිද්‍යාලයේ ඉංජිනේරින් ෆැකල්ටි එකෙන්. ඉතින් මේ වගේ අවස්ථාවන් ඔබට ලැබෙන්නේ ගණිතාංශයෙන් විභාගය කරොත්. විශේෂයෙන්ම අපි හිතනවා A3ම ගන්න ඕනේ. A3ම අරන් මොරටු යන්න ඕන. A3ම අරන් පේරාදෙණිය යන්න ඕනේ. ඔව් එහෙම වෙන්න ඕනේ. එහෙම නැති වුණා කියලා ගැටලුවක් නැහැ. මොකද ඔබ දැනුවත් නම් මොරටුවේ නැෂනල් ඩිප්ලෝමා එකක් තියෙනවා. මේ නැෂනල් ඩිප්ලෝමා එක අරගෙන අපිට පුළුවන් ඉංජිනේර කෙනෙක් වෙන්න කොහොමද? ඕපන් යුනිවර්සිටි එකේ තියෙනවා টොප් අප් ඩිග්‍රී එක. ඒ වගේම ලංකාවේ වොකේෂනල් යුනිවර්සිටිස් තියෙනවා රත්මලානේ. ඒවෙන් මේකේ ඩිග්‍රී එක සම්පූර්ණ කරන්න පුළුවන්. ඒ වගේම ETI කියන ආයතනයේත් කටුනායක තියෙන මේ ඩිප්ලෝමා එක. ඒ වගේම හයි නැෂනල් ඩිප්ලෝමා ගන්න පුළුවන් තැන් තියෙනවා. ඒ වගේම KDU එකෙත් තියෙනවා. ඉතින් මම හිතන්නේ ඉංජිනේරින් ඩිග්‍රී එකකට ඔබට අතිශය කැමැත්තක් තියෙනවා නම් බොහෝ ක්‍රමවේද තියෙනවා. ඒ නිසා ඒ අවස්ථාව ලබා ගන්න මූලික දොරටුව විවර කරගන්න මේ කරන තෝරා ගැනීම පිළිබඳ ඔබ වරක් නෙවෙයි 10 වරක් හිතන්න. ඊළඟට අපි ගියොත් natural science පැත්තට ඒකත් විශ්වවිද්‍යාල සාමාන්‍ය විශ්වවිද්‍යාල බොහොමක තියෙනවා. data science නම් අපිට සීදාවර්ධනපුර පේරාදෙණිය කියන ඒවායි තියෙනවා. දැන් අපි යමු අපි වාණිජ වංශයෙන් ගත්තොත් financial analysis auditor කෙනෙක් වෙන්න පුළුවන්, bank officer, entrepreneur කෙනෙක් වෙන්න පුළුවන්, management consultant කෙනෙක්, business development manager ගොඩාක් තියෙනවා. කොමර්ස් කරොත් අර ගණිතය කරාටත් වඩා ගොඩක් අවස්ථා තියෙනවා. මේ විෂයත් ටිකක් යාන්ත්‍රික විෂයක් නිසා ඔබට
මේ තෝරා ගැනීමත් ඊටාම හිතලා හොඳින් හිතලා හොඳ කැපකිරීමක් කරලා තෝරගන්න ඕන විෂයක්. මොකද මේකෙත් යම්කිසි අර අපි කියනා වගේ ඊටාම යාන්ත්‍රික කාලයක් තමයි ගත කරන්න වෙන්නේ. හොඳ කැපකිරීමක් කරන්න ඕන. ඒ කරොත් කවදා හරි මහ බැංකුවට ගිහිල්ලා අපේ මේ ලංකාවේ පොඩි වෙනස්කම් කරන්න ඕන ඒවා ඔබට ඒක ඇතුළේ ඉඳලා කියන්න කරන්න පුළුවන්. ඒ නිසා එහෙම ඉලක්කයක් ඔබ තුල තියෙනවා නම් එහෙම කැමැත්තක් ඔබ තුල තියෙනවා නම් අපිට පුළුවන් වාණිජ විෂය ධාරාව තෝරගන්න. වාණිජ විෂය ධාරාව තෝරගත්තොත් ඔබට විශේෂයෙන්ම අපේ තියෙන රාජ්‍ය විශ්වවිද්‍යාලවලට අමතරව පුද්ගලික විශ්වවිද්‍යාලත් බොහොමයක් තියෙනවා. ඒ වගේම ඩිප්ලෝමා වර්ගත් බොහොමයක් තියෙනවා. මේ වාණිජ විෂය ධාරාවෙන් ඔබ තෝරගත්තොත් සහ ඔබට මම මේ අවස්ථාවේදීම දැනුවත් කරන්නම්. ඔබ දන්නවා අපි දන්නවා අපේ දෙමාපියන්ට ඩිග්‍රී එකක් සඳහා ලොකු මුදලක් වෙන් කරන්න වෙනවා. අපි රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුල් නොවුනොත්. ඉතින් අපි හිතමුකෝ අපේ මොනයම් හේතුවක් නිසා අපිට රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුල් වීමේ වරම් අහිමි වුණා කියලා. යම් කිසි හේතුවක් නිසා. එහෙම වුණොත් ඔබ හොඳින් මතක තියාගන්න ලංකාවේ ණය යෝජනා ක්‍රමයක් තියෙනවා. ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයක්. යම් විශ්වවිද්‍යාලවලට පෞද්ගලික විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්න. ඒ නිසා ඒවා සඳහා අවශ්‍ය සුදුසුකම් ඔබ මුල කාලයේ ඉඳලම හදාගෙන යන්න ඕන. විශේෂයෙන් ඉංග්‍රීසි භාෂාව සහ පරිගණක කියන දෙකට ලකුණු හම්බ වෙනවා මේ ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය සඳහා ඉදිරිපත් වෙනවා නම්. ඉතින් ඒකත් මතක තියාගන්න අපිට කොහෙන් හෝ සරණක් ලැබෙන්න ඕන. ඒ වගේම ඩිප්ලෝමා ගොඩක් මෙන්න මේ වාණිජ විෂය ධාරාව හරහා ඔබට කරන්න පුළුවන්. ඒ කරලා ඔබේ වෘත්තියක් කරන අතරදිම ඔබේ උපාධිය පශ්චාත් උපාධි හදාරන්න පුළුවන්. ඉතින් අපි යමු මෙතනින් එහාට මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න කැමති මෙන්න මේකත් කියලා. මෙන්න මේක බලන්න. හොඳට බලන්න. learn to earn. එල්ලකුර ඉවත් කරාම ඔබ දන්නවා learn to earn. අපි ඉගෙන ගන්නේ ප්‍රධානම වශයෙන් මොකටද? ඉගෙන ගන්නේ learn. මොකටද? earn කරන්න. earn කරන්න අපි ඉගෙන ගන්නම වෙනවා. අපි සමහර අය හරි කියනවා ඉගෙන ගත්තට earn කරන්න බෑ කියලා. නෑ. learn to earn. අපි ඉගෙන ගන්නේ අපි ජීවත් වෙන්න, අපේ සමාජීය පරිසරයේ අපි හොඳින් ජීවත් වෙන්න. ඒ වගේම අපි ඉගෙන ගන්නේ earn කරන්න. දැන් මම ඔබට තව පෙන්වන්නම්. ඔබට කොමර්ස් එකට පස්සේ මම මේ ස්ලයිඩ් එක දාලා නැහැ. ඔබ දන්නවා කලා විෂය ධාරාවෙන් අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඔබ හිතනවා නම් ඔබේ ධාරිතාවේ කැපැසිටි එක යම් කිසි ප්‍රමාණයකට මට බෑ. සමහර අය හිතනවා එහෙම. ඒක හරි. ඔබට සයිකොලොජි පැත්තෙන් කරන්න පුළුවන්. එහෙම කරන්න නම් ඔබ විෂයන් 3ක් සමත් වෙන්න ඕන කලා විෂය ධාරාවෙන් හරි කරලා. එතකොට කලා විෂය ධාරාවෙන් කරනවා කියලා කියන්නේ අපි බිඳුවටම වැටෙනවා කියන එක නවදාකත් හිතන්න එපා. ඒකත් හොඳ විෂය ධාරාවක්. කලා විෂය ධාරාව කරලා ඔබට තෝරගන්න පුළුවන් නීතිඥ වෘත්තිය. කලා විෂය ධාරාව කරලා විශ්වවිද්‍යාලයක ආචාර්ය කෙනෙක් වෙන්න පුළුවන්. කලා විෂය ධාරාව කරලා ඔබට පාසලක ගුරුවරයෙක් වෙන්න පුළුවන්. විදුහල්පති කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ ගත්තහම පරිපාලන සේවයට ඉදිරිපත් වෙන්න පුළුවන්. අධ්‍යාපන පරිපාලන සේවය, ශ්‍රී ලංකා පරිපාලන සේවය, විදේශ සේවා මේ වගේ ඕනම විභාගයකට ඔබේ මූලික
උපාධිය නම් සලකන්නේ අන්න එතනදී අපිට අවස්ථාවක් තියෙනවා කලා විෂය ධාරාව තුලින් මෙන්න මේ කියන අපේ පැතිකඩයන් ට අනුගත වෙන්න. ඉතින් මම කොයිම වෙලාවකවත් කියන්නේ කලා විෂය ධාරාව කරන්න එපා. ඒකෙන් ඇති වැඩක් නැහැ කියලා. ඔබේ කැමැත්ත. ඔබ කැමති නම් කලා විෂය ධාරාව කරන්න පොඩ්ඩක් උපක්‍රමශීලී වෙන්න විෂයන් තෝරගන්නකොට ඔබට රිංගව ගන්න පුළුවන් නම් මොනවද? ගණිතයේ විෂය සහ තර්ක ශාස්ත්‍රය මේ විෂයන් දෙකත් එක්ක කලා විෂයක් කරන්න. එහෙම නැත්නම් අඩුම තරමේ තර්ක ශාස්ත්‍රය ඔබේ කලා විෂය ධාරාව ඇතුළට ඇතුල් කරගන්න ඔබට ඉසෙඩිස්කෝ එකේ ලොකු අගයක් හිමි වෙනවා. එතකොට මෙන්න මේ විදිහට තමයි කලා විෂය ධාරාව ගැන කතා කරද්දී ඒ වගේම අපේ නව විෂය ධාරාව තමයි ඒක දැන් නම් නව නැහැ. අපේ තාක්ෂණික විෂය ධාරාව. තාක්ෂණික විෂය ධාරාව ගත්තහම ඔබට හිතෙන්න පුළුවන් මොකටද මේක කරන්නේ? සමහර වෙලාවට මොරටුවේ විශ්වවිද්‍යාලයේ යම් පාඨමාලාවන් සඳහා තෝරා ගැනීම කරන්නේ නැහැ. මෙන්න මේ තාක්ෂණික විෂය ධාරාව කරාම. තාක්ෂණික විෂය ධාරාව කියලා කියන්නේම වෘත්තීය මාර්ගයක්. ඉතින් ඔබ අවුරුදු ඔබේ උසස් සාපේල විභාගයෙන් පස්සේ ඍජුවම වෘත්තීය විෂයකට යොමු වීමක් තමයි තාක්ෂණික විෂය කරනවා කියලා කියන්නේ. එතකොට ඔබ බලන්න තාක්ෂණික විෂය ධාරාවෙන් දැනට විශ්වවිද්‍යාල බොහොමයක් දැන් ඔබට ඒ අවස්ථාව හිමි කරලා දෙනවා. ඒ වගේම මේ මම කියනනේ හැම වෙලාවෙම ලංකාවේ ඉඳලා බලන්නම එපා. පිටට ගිහිල්ලා බලන්න ඔබට අවස්ථාව තියෙනවා තාක්ෂණික විෂය ධාරාව හැදෑරියොත් ජර්මන් ටෙක් එකට යන්න. ජර්මන් ටෙක් එකෙන් තමයි බහුතරයක් පිට රටවල් වල විශේෂයෙන් ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල මේ සහතිකපත ඊටාම පිළිගන්නවා සහ වඩා ඉල්ලුමක් තියෙන තැනක්. ඉතින් මේවා අපි නොදන්නා නිසා අපි හිතනවා අනේ තාක්ෂණික විෂය ධාරාව කළ මොනවද කරන්න කියලා. නෑ. පිට රටවල් වල අපිට ශ්‍රම විදිහට සහ අපි හොඳ ස්කිල් කෙනෙක් විදිහට යනවා නම් අපිට හොඳ සහතික පතක් ඒ වගේම හොඳ සුදුසුකමක් වෙනවා මෙන්න මේ තාක්ෂණික විෂය ධාරාව. ඒ වගේම යම් කිසිම අපේ ලංකාවේ විශ්වවිද්‍යාලයේ ඌව විශ්වවිද්‍යාලයේ විශේෂයෙන්ම STEM විශ්වවිද්‍යාලයක් තියෙන්නේ ඌව විශ්වවිද්‍යාලයේ එහි ෆුඩ් සයන්ස් කියන උපාධිය ඒ වගේ විශේෂ උපාධි සඳහා මෙන්න මේ තාක්ෂණික විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරන දරුවන්ට හොඳ අවස්ථාවන් තියෙනවා. ඉතින් තාක්ෂණික විෂය ධාරාව කියලා කියන්නේ ඒ වගේ හොඳ මල්ටි ඩිසිප්ලිනරි තියෙන විෂයක්. ඒ නිසා ඔබ හිතනවා නම් කොමර්ස් ඒ කියන්නේ අපි ටිකක් පාඩම් කරන පැත්තට වඩා ප්‍රායෝගික පැත්තට බරයි නම් අපේ හැකියාවන් අපි දන්නවා. මං හරි ආසයි පොත් කියවන්න වාඩි වෙලා. ඉතින් මං කැමති නෑ තාක්ෂණික විෂය ධාරාව කරන්න. නමුත් කෙනෙක් වාඩි වෙලා පොත් කියවනවට වඩා ගිහිල්ලා වැඩක් කරලා දෙයක් ඉගෙන ගන්න කැමති නම් ඔන්න අපේ තේරීම තාක්ෂණික විෂය ධාරාව වෙන්න පුළුවන්. තමන්ව තේරුම් ගන්න තමන්ගේ කැමැත්ත පිළිබඳ හඳුනා ගැනීමක් කරලා තමයි විෂය ධාරාව තෝරගන්න ඕන කියලා නැවත පුන මේ කියන්නේ ඔබට විශේෂයෙන්ම තෝරා ගන්න ඕන පළවෙනිම සාධකය ඔබේ කැමැත්ත ඔබ හඳුනාගෙන තියෙනවා නම් මේ වෙනකොට ඔබ ඒ සඳහා සමත් කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා අන්න ඒ කැමැත්තට දෙන්න අංක 1 ඒ කැමැත්ත තුලින් ඔබ හොයන්න ඔබ පරීක්ෂා කරන්න ඔබ කියවන්න ඔබට කොතනටද යන්න පුළුවන් කියලා. ඔබ විශ්වාස කරන තැනට යන්න පුළුවන් විදිහට අද මේ තෝරා ගැනීම කරන්න. එතකොට තමයි හොඳ ප්‍රතිඵලයක් ලැබෙන්නේ. ඔබ දන්නවා ඇති ලංකාවේ පබ්ලිෂ් කියන අපි ගත්තොත් කෝකියෙක්. නමුත් ඔහු ආචාර්යවරයෙක්. ඉතින් ඒ බලන්න එයා කැමති දේ කරේ. ඒ නිසායි මම හැම වෙලාවෙම කියන්නේ ඔබේ කැමැත්ත තමයි වඩා වැදගත් වෙන්නේ කියලා. සමහරවිට ඔබ කැමති ඇති සයිකොලොජිස්ට් කෙනෙක් වෙන්න.
අනිත් අයට උපදෙස් දෙන්න. මෙහෙම ජීවත් වෙන්න කියලා. ඒතර ඔබට සයන්ස් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔබට මොනවද කරන්න පුළුවන්? ආර්ට් කරලා සයිකොලොජි ඩිග්‍රී එකක් කරන්න පුළුවන්. මනෝවිද්‍යාව ඩිග්‍රී එකක් කරන්න පුළුවන්. ඉතින් අවස්ථා එමටයි. ඔබේ දැනුවත්භාවය සහ ඔබ තෝරා ගන්නා විදිහයි මෙතනදී වැදගත් වෙන්නේ. මම මේ ටික කියාගෙන යන අතරදී මම කිව්වා ඔබට මම තව දෙයක් පෙන්වන්නම් කියලා. මේ තියෙන්නේ මම තව ටිකක් දාලා තියෙනවා මේ අපේ පැෂන් එක. අපේ පැෂන් එක අපි හඳුනා ගන්න ඕන. ඇත්තට මේ තීරණය ගන්න මොකද්ද? කලබල වෙන්න එපා. හොඳ විවෘත මනසකින් ඔබ මේ තීරණය ගන්න. මම ඊළඟට පෙන්වන්න හදන්නේ අපේ මේ කරන අතරදී අපිට මොනවද තියෙන අවස්ථා තව දැනුම ලබා ගන්න. දැනුම කියන දේ අපි ලබා ගන්නවා ඒ වගේම සහතිකපත් තුලින් අපේ දැනුම අපි තහවුරු කර ගන්න ඕන. මම මේ යම්කිසි කාලයක් තිබුණා ලංකාව මේ කොවිඩ් වලින් මේ වහලා හිටිබුණ. ඉතින් ඒ කාලේදී අපිට තිබුණා හොඳ වෙලාවක්. ඒ වෙලාවේදී ඔබට පුළුවන් මට පුළුවන් වුණා කෝසේරා කියන ඉගෙනුම් පද්ධතිය හරහා බොහෝ සහතිකපත් එකතු කරගන්න සහ දැනුම වැඩි කරගන්න. ඉතින් කෝසේරා කියන්නේ ඔබට එක ප්ලැට්ෆෝම් එකක් මේ ඔබට පේනවා ඇති අපි ෂෙයා කරලා ඇත්තේ කෝසේරා එක. ඉතින් ඒකේ තියෙනවා ඩිග්‍රීස් වලට වඩා සර්ටිෆිකේට් තියෙනවා ෆ්‍රී of charge. විශේෂයෙන්ම ඉංග්‍රීසි පාඨමාලා කමියුනිකේෂන් කොහොමද කරන්න කියන එක. ඒතර මේ ෆ්‍රී කෝසස් ඔබට ගන්න පුළුවන්. ෆ්‍රී ඉංග්‍රීසි කෝසස් ගොඩක් තියෙනවා. English for day to day life ඊළඟට ඔබට පේනවා ඇති English for career development, learn small skill for conversational vocabulary, English for common literacies in the workplace. ඔය විදිහට මේවා පොඩි පාඨමාලා. මේවා free of charge ඔබට ගන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවලුත් මේ විභාගය කරන අතරතුරේදී ඔබ එකතු කරගෙන ඉන්න. ඒ වගේම AI පැත්තේ කෝසස් ගොඩක් මේකේ තියෙනවා පාඨමාලා. ඉතින් ඔබට ඒව කරන්නත් පුළුවන්. ඒ වගේම හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ඔබට තව ෆ්‍රී කෝසස් ගොඩක් තියෙනවා කරන්න පුළුවන්. මේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ කෝසස් කරද්දී ඔබට ආවොත් සර්ටිෆිකේට් එක ගන්න මුදල් ගෙවන්න කියලා ඔබට ෆයිනෑන්ෂියල් ඇසිස්ට් සඳහා ලියන්න පුළුවන්. ඉතින් මේ ඔබ දැන් එක පාටම A level වලට රසුත් නැති නිසා ඒත් ආරම්භ කරන අතරේදීම මේ පාඨමාලා දෙක තුනක් ඔබ උත්සාහ කරන්න ඔබට පේනවා ඇති අපි ෂෙයා කරලා තියෙනවා හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ඔබ Google කරන්න හාවර්ඩ් යුනිවර්සිටි එකේ ෆ්‍රී කෝසස් ඊළඟට ඒකේ සයිකොලොජි කෝසස් තියෙනවා සර්ටිෆිකේට් කෝසස් AI certificate courses තියෙනවා computer science වලට data science වලට mathematics වලට සහ මේ ඔබට අතන mathematics courses ටිකේ ඒකේ calculation ගොඩක් ඉංග්‍රීසියෙන් තිබුණත් ඒකේ තියෙන වීඩියෝ වලින් ගොඩක් ඔබට දැනුම එකතු කරගන්න පුළුවන්. ඒ වගේම ඔබට සහතිකපත් ලබා ගන්න පුළුවන්. මේ සහතිකපත් ගොඩක් වෙලාවට වැදගත් වෙනවා යම් කිසි දවසක ඔබ ඉල්ලුම් කරනවා නම් විශ්වවිද්‍යාලවල පිටරට විශ්වවිද්‍යාලවල ශිෂ්‍යත්ව සඳහා. ඉතින් අපි නොදන්නා කරුණ තමයි ඔය මම දකින්නේ. අපි හිතනවා අපේ ලංකාවේ විශ්වවිද්‍යාලයකම අපි ඉගෙන ගන්න ඕන කියලා නැහැ. අපිට අවස්ථාව තියෙනවා පිටරට විශ්වවිද්‍යාලවලත් මේ විදිහට එක්කෙනෙක් අහනවා I want to become a criminal investigator while having degree for criminal science. I hope to do German ICT. I want to know about third subject to do achieve
it well as a good campus for it. Oh, අපෙන් අහන්නේ විශ්වවිද්‍යාලය මොකක් විය යුතුද කියලා. මම හිතන්නේ මේක ඇත්තටම third subject, about the third subject. අපිට third chemical criminal science degree එකේ ඔබේ degree එකේ criminal science German ICT තුනක් විෂයන් ඉල්ලනවා. කොහොම වුණත් criminal science bachelor of criminal science කියලා කියන්නේ forensic science කියන එක. bachelor in forensic science කියන එක. එහෙම නැත්නම් bachelor of art ඔබ කරනවා නම් criminal justice කියන එකෙන්. එහෙම නැත්නම් ස්පෙෂලායිස් වෙන්න පුළුවන්. සහ අපිට පුළුවන් මම අර කලින් කිව්වා වගේ සාමාන්‍ය ඩිග්‍රී එකට පස්සේ පෝස්ට් ග්‍රැජුවේට් කියන්නේ MSc එකට යන්න සීජන් කොතලාවලකේ තියෙනවා. ඊළඟට ක්‍රිමිනොලොජි ඩිග්‍රී එක BSc කියන එක ලංකාවේ තියෙනවා. ඊළඟට සී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පෝස්ට් ග්‍රැජුවේට් ඩිප්ලෝමා තියෙනවා මේ සම්බන්ධයෙන් ක්‍රිමිනොලොජි සම්බන්ධයෙන්. එතකොට තමයි ඔබට වෙන්නේ ස්පෙෂලායිස් වෙන්න. සාමාන්‍ය ඔබේ උපාධිය ප්‍රථම උපාධියෙන් පස්සේ තමයි ගොඩක් වෙලාවට මේක විශේෂ කරලා යන්න වෙන්නේ. ඒ කියන්නේ ක්‍රිමිනොලොජි කියන පැත්තට යන්න වෙන්නේ. එහෙම ගත්තහම ඉතින් ඔය ටික තමයි මට විශේෂයෙන්ම කියන්න ඕන. තව ප්‍රශ්න. What is the third subject here? Psychology කරන්න හරි. සයිකොලොජි කරන්න ඔබ කළ යුතු විෂයන් මොනවද කියන එක. සයිකොලොජි කරන්න පුළුවන් ඔබට ඕනම විෂය ධාරාවක් කරලා විශේෂයෙන්ම අපි හිතන්නකෝ සයන්ස් විෂය ධාරාවෙන් කරොත් BSc in psychology කියන එක ඔබට තෝරා ගැනීම කරන්න පුළුවන් විශ්වවිද්‍යාලයේදී. ඔබ කලා විෂය ධාරාවෙන් කළොත් ඔබට වෙනවා BA in psychology කියන එකට යන්න. BA in psychology කියන්නේ එක ජෙනරල් ඔබට ක්ලිනිකල් ඇඩ්වයිසර් කෙනෙක් වෙන්න තියෙන ප්‍රමාණය ගොඩක් අඩුයි. ඊළඟට psychology BSc එක කරොත් ඔබට MSc in clinical psychology කරලා අතරම ડોක්ටර් කෙනෙක් හා සමානවම ඔබට විශේෂයෙන්ම autism දරුවන්ට ඊළඟට ADHD OCDC මේ මෙන්න මේ ක්ලිනිකල් තත්ත්ව කියන්නේ අපි සයිකොලොජි කරනකොට අපි හැම වෙලාවෙම දැනගන්න ඕන අපේ සයිකොලොජි කියන්නේ විශේෂයෙන්ම කෙමිස්ට්‍රි සම්බන්ධ දෙයක්. අපේ කෙමිස්ට්‍රි එක සම්බන්ධයෙන් දෙයක්. එතකොට ඒ අපේ සික්‍රීට් වෙන රසායන නිසා තමයි අපේ යම් සිතුවිලි ඒව ඔක්කොම වෙනස් වෙන්නේ. ඒතකොට අන්න ඒකට අපි ඉගෙන ගන්නවා නම් සයන්ස් පැත්ත කරන්න වෙනවා. එහෙම නැත්නම් ඔබ සයිකොලොජි කරලා ආයතනයක human resource පැත්තට යනවා නම් මේක දෙකක්. සයිකොලොජි කරලා අපිට human resource යන්න පුළුවන්. ඇයි? අපි සයිකොලොජි දන්න අපිට මිනිස්සු කියවන්න පුළුවන්. ඒක වෙන කාර්යයක්. ඒක වෙන වෘත්තියක්. ඔබ කැමති නම් එතන සයිකොලොජි කියන එක ලොකු ඒරියා එකක්. සයිකොලොජි කියන එක දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි මම කියවා වගේ ක්ලිනිකල් පැත්ත, අනිත් එක තමයි human resource පැත්ත. ඒතර ඔය දෙකම යන්න පුළුවන්. ඊටත් අමතරව තව පුළුවන් ගුරුවරයෙක් වෙන්න, එහෙම නැත්නම් ලෙක්චර්ස්ලා වෙන්න පුළුවන්. එතකොට ගොඩක් අවස්ථා තියෙනවා. ඔය ටික තමයි මගෙන් අහලා තියෙන ප්‍රශ්න. ඊට අමතරව තමයි මම හාර්වර්ඩ් විශ්වවිද්‍යාලයේ ෆ්‍රී කෝසස් ඒ වගේම කෝසේරා එකේ තියෙන ෆ්‍රී කෝසස් ගැන හැඳින්වීමක් කරේ. මොකද ඔබ මේ දවස්වල ඉන්නවා නම් විෂයන් තෝරගෙන ඒ වගේම ක්ලාසස් දෙක තුනකට යන්නේ. එතකොට ඔබට දැම්මම ආරම්භ කරන්න පුළුවන් මෙන්න මේ කෝසස් දෙක තුනක්. පොඩි කාලයක් කියන්නේ සති 4ක් 5ක සහ සති 10 11 තියෙන කෝසස් තියෙනවා. මේ සර්ටිෆිකේට් අපිට වඩා වැදගත් වෙන අවස්ථාව කියන්නේ වෙන්නේ නැහැ. ඒ නිසා ඒවා එකතු කරලා තියා ගැනීම පුළුවන්. Where are the schools where German is available?
ඇත්තටම පුතේ මං හරියටම දන්නේ නැහැ ජර්මන් භාෂාව තියෙන පාසල් මොනවද කියලා දැනට ලංකාවේ. එකක් මට මතකයක් තියෙනවා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ මම දන්නා විදිහට කරන්න පුළුවන් ජර්මන් විෂය ඒ වගේම කේරි කියන්නේ ඒක පෞද්ගලික පාසල මට පුළුවන් නම් මම හොයලා ඔබේ සංජීවනී මැඩම්ට දැනුවත් කරන්නම් ජර්මන් ඉගෙන ගන්න පුළුවන් විශ්වවිද්‍යාල මොනවද පාසල් මොනවද කියලා. ඊට අමතරව එක්කෙනෙක් අහනවා I want to be a CEO which are the area should I select? CEO කෙනෙක් වෙන්න පුතේ මම ඇත්තටම සුබ පතනවා මේ ප්‍රශ්නේ අහපු දරුවට කවදා හරි ඔබට පුළුවන් වෙන්න ඕන අනිවාර්යයෙන්ම CEO කෙනෙක් වෙන්න. අපිට CEO කෙනෙක් වෙන්න ඔබ ඕන විෂය ධාරාවකින් ප්‍රථම උපාධියක් ලොකු කාලයක් ගන්න නැතුව පුංචි වයසෙන්ම ගන්න කියලා මම ඉල්ලීමක් කරනවා. මුලින්ම වෙන්න ඕන මොන විෂය ධාරාවකින් හරි ඔබට උපාධියක් තියෙන්න ඕනේ. අපි හිතන්නකෝ මොකද ඊට පස්සේ එහාට යන දේවල් ටිකක් තියෙනවනේ. ඒ හින්දා තමයි මම කියන්නේ එහෙම කරගන්න කියලා. විශේෂයෙන්ම මම යෝජනා කරන්නම් ඔබට පුළුවන් නම් වාණිජ විෂය ධාරාවෙන් හෝ ගණිත විෂය ධාරාවෙන් කරන්න ඒ දෙකෙන් කරලා ඔබ ප්‍රථම උපාධියක් ලබාගෙන ඊට අමතරව MBA එකක් Master of Business Administration degree එකක් කරන්න. එතකොට එහෙමත් නැත්නම් ඕනම දෙයක් ඔබ හිතන්නකෝ software engineering ඒත් ප්‍රශ්නයක් නැහැ. කොහොම වුණත් ඔබ management side එකෙනුත් යම්කිසි දැනුමක් ලබාගෙන තියෙන්න ඕන. සහ human resource කියන පැත්තත් ඔබ cover කරගන්න ඕන CEO කෙනෙක්ට. CEO කෙනෙක්ට තමයි අනිත් අයට රැකියාව ලබා දෙන්න පුළුවන්. රැකියාව උත්පාදනය කරලා දෙන්න පුළුවන් ඔබ වගේ කෙනෙක්ට. ඉතින් මම ඇත්තටම සුබ පතනවා මේ ප්‍රශ්නේ අහපු දරුවට. ඒ සිතුවිල්ල ඊටාම විශිෂ්ට නිසා. ස්පෝර්ට් කවුන්සිලර් කෙනෙක් වෙන්න මොනවද කරන්න ඕන විෂය ධාරාව කියලා තමයි අහන්නේ. ඔබට forces ස්පෝර්ට් කවුන්සිලර් මේ විෂය අපිට වඩාම හොඳයි ඔබ අහපු ප්‍රශ්නේ. ඔබට ස්පෝර්ට් කවුන්සිලර් කෙනෙක් වෙන්න නම් විශේෂයෙන්ම අපි ගාව තියෙන්න ඕන ස්පෝර්ට් පැත්තේ හැකියාවන් ටිකක්. ජාතික මට්ටමේ සහතිකපත් ඔබ දිනලා තියෙනවා නම් මේකට කෙලින්ම ඔබ ඍජුවම ඔබ සුදුසුකමක් වෙනවා. සුදුසු මේ විශේෂයෙන්ම සුදුසුකමක් වෙනවා ස්පෝර්ට් පැත්තෙන් ඔබ යම්කිසි විශේෂ ජාතික මට්ටමේ විශිෂ්ට කුසලතා දක්වලා තියෙනවා නම් එහෙම නැත්නම් ඔබට පුළුවන් ජාතික අපේ තියෙනවා ජාතික විද්‍යා ආයතන මේ ආයතනවල තියෙනවා මේවට අදාළ පාඨමාලා. එතකොට ඔබට පුළුවන් නම් එහෙමත් නැත්නම් ගොඩක් වෙලාවට මේක සුවිශේෂී ගණේ අයිති වෙනවා අවස්ථාවලදී ඔබට බේසික් ඩිග්‍රී එක MBBS එකක් ගත්තොත් තමයි අර අපි කියන විශේෂම අවස්ථාවේ කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට ලයිසන් වර්ග ලබාගෙන මේ කියන වෘත්තියට යන්න පුළුවන්. අපි තව අහලා බලමු මොනවද මේගොල්ලන්ගේ ප්‍රශ්න කියලා. What can I be doing? Force officer what are the I want to be a air force officer. Air force officer කෙනෙක් වෙන්න මොනවද කරන්න ඕන විෂය ධාරාවන් කියලා මගෙන් අහපු ගමන්ම මම කියන්නේ ඔබ ගණිත විෂය හදාරන්න පුතේ. මොකද මේ ඒක තුලින් ඔබට එයාර් ෆෝස් එකට යන්න තියෙන ඉඩකඩ වැඩි වෙනවා. ඒ නිසා ඔබ වඩාම සුදුසුයි ගණිතාංශයෙන් විභාගය කරනවා නම්. තව පුතෙක් අහනවා I want to become a doing
stat. What can I become when doing yes? මේකදී එක්කෙනෙක් අහනවා එයා කැමති විෂයන් ටික. Econ, ICT, stat. හරිම ලස්සනයි පුතේ ඔයාගේ විෂය තෝරා ගැනීම. ඔබ කැමති විෂය ඒ ටික නම් ඔබට වෙන්න පුළුවන් data scientist කෙනෙක්. මොකද ඔබ statistics කරලා තියෙනවා. statistics කියන්නේ විශේෂ විෂයක් මම ඔබට කිව්වා. statistics කියන විෂය කරාම ඔබ දන්නවා ඔබට ලංකාවේ ලෝකයේ තියෙනවා statistics සඳහා විශේෂ softwares වර්ග. ඔබට ඒක map කරන්න පුළුවන් ඔබ ICT විෂයත් කරන නිසා. ඒ නිසා ඔබට data scientist කෙනෙක් ඒ වගේම මම කිව්වා මූල්‍ය ආර්ථික විද්‍යාව උපාධිය ලබා ගන්න එකට ඔබට කිසිම බාධාවක් නැහැ. ඒ වගේම ඉන්ඩස්ට්‍රියල් ස්ටැටිස්ටික් කියන විෂයන් ඔබ ප්‍රථම උත්පාදයෙන් පස්සේ ඔබට ගොඩක් ලබා ගන්න පුළුවන් සුවිශේෂී අවස්ථා තමයි ඔය ඇප්ලයිඩ් ස්ටැටිස්ටික් විෂය. ඒ වගේ විෂයන් තුලින් ඔබට අර කියන වගේ data analysis කෙනෙක් එහෙම නැත්නම් මහ බැංකුවල ස්ටැටිස්ටික් ඩිපාර්ට්මන්ට් වල වැඩ කරන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒ වගේ විෂයක් ඔබ දැම්ම තෝරාගෙන තියෙන එක ඇත්තටම ආඩම්බර වෙන්න පුළුවන් කාරණාවක්. මං හිතන්නේ දැන් වෙලාව ගත වෙලා ගොඩක්. එහෙනම් නිසංජීවීන්ට බොහොමත්ම ස්තුතියි. ඒ වගේම අහන් හිටිය දරුවෝ හැමෝටම බොහොමත් ස්තුතියි ආදරණීය දුවේ පුතේ. මගේ එකම ඉල්ලීම ඔබේ දෙමාපියන්ගේ එකම හීනය ඔබ යම් දවසක උපාධියක් සමත් වෙලා ගෙදරට සහ ඔබේ මවට පියාට ආඩම්බරයක් වෙන්න කියන එක. ඉතින් ඒ දෙමාපියන්ගේ ඒ අභිලාෂය ඉෂ්ට කරන්න ඔබට ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් මම නවතිනවා. ඉතින්